Hello everyone, welcome to Wine with Laya. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනත් දෙනවා ලස්සන equipment එකක් සහ අපේ wine industry එකට ඔයගොල්ලෝ ගෙදර wine bottle එකක් පාවිච්චි කරනවා නම් ඒක කල්තබා ගන්න අවශ්‍ය වෙන ඉතාමත් වැදගත් equipment එකක් කොරාවෙන්. ඉතින් කොරාවෙන් කියන්නේ ඇත්තටම wine preserve system එකක්. මේක අපි යොදා ගන්නවා ගොඩක් high end wines open නොකර අපිට කාලයක් තිස්සේ ඒකේ ප්‍රයෝජනට ගන්න wine service එකේදී අපි wine expiry වෙන එක නවත්ත ගන්න යොදා ගන්න equipment එකක්. ඉතින් ඒ ගැන අපි කතා කරමු. මෙන්න තියෙනවා අපේ කොරවෙන් මැෂින් එක. මම මේක කොටස් වලට වෙන් කරලා තියෙන මේ තමයි අපි යොදා ගන්න argon කියන ගෑස් එක. මේක ඇත්තටම ඔක්සිඩේෂන් එක නවත්තන්න වයින් එක උඩ බ්ලැන්කට් සිස්ටම් එකක් විදිහට තමයි මේක ගෑස් එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ කොටස් ටික අපි වෙන වෙනම ට්‍රේඩ් වලින් තමයි සවි වෙන්නේ. මේ දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේකේ තියෙන නීඩල් එක. එහෙම නැත්නම් මේ නීඩල් එක තමයි වයින් කෝක් එක පසාරු කරගෙන වයින් එක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන එන්ඩ් එකේ චූටි සිදුරෙන් මේ වයින් ලික්විඩ් එක එළියට ඇදලා ගන්නවා. ඉතින් මේක කෝක් එක හරහා ගියාට පස්සේ මේකේ ඇතුළත් කරලා තියෙන මේ ආගොන් කියන ගෑස් එක මේ නීඩල් එක හරහා වයින් එක ඇතුළට ගිහිල්ලා වයින් එකේ තියෙන ગેප් එක කවර් කරනවා. වයින් එක එළියට එන්න අපි මේ පුෂ් කරන ගෑස් එක ඇතුලින් ગેප් එක කවර් කරනවා. මේ ගෑස් එක හරහා ඔක්සිජන් ෆ්‍රී වටපිටාවක් වයින් බොටල් එක ඇතුලේ සලස්වන එක තමයි කරන්නේ. මේක සවි වෙන ආකාරය ඔයගොල්ලන්ට මම පෙන්නුම් කරන්න. බොටල් එකේ උඩින් මේක තියුවට පස්සේ ජෙන්ට්ලි මේක ප්‍රෙස් කරන්න පල්ලෙහාට මෙන්න මේ නීඩල් එක නැවෙන්නේ නැති වෙන්න. ඉතින් මේකට පොඩි වේට් එකක් දරන්න ඕන ඔයගොල්ලෝ මේක පල්ලෙහාට කරන්න. ඊට පස්සේ නීඩල් එක නැවෙන්නේ නැති වෙන හිමීට වයින් කෝක් එක හරහා නීඩල් එක ඇතුළට යවන්න. හොඳින් මතකයේ තබා ගන්න අංශක 45ක කෝණයකට බොටල් එක අරගෙන එන්න. බොටල් එකේ ලික්විඩ් එකේ තියෙන ગેප් එක පිරෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගෑස් එක ප්‍රෙස් කරලා අතහැරියට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා වයින් එකේ එන ස්පීඩ් එක අඩු වැඩි වීමක්. ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන සහ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා පිටරට වැඩ කරන්න යන කැමැත්තෙන් ඉන්න හැමෝටම වටින වීඩියෝ එකක්. Thank you for watching. ඉතාමත් වටින වීඩියෝ එකක්. ඔගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. Thank you.